කොහොමද ඔයාලට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා. මගේ 30 day challenge එකේ දෙවනි දවස තමයි අද. ඉතින් මං පළවෙනි දවසේ කරපු දේවල් ඔයාලට කිව්වා, පෙන්නුවා. මං හිතනවා ඔයාලා ඒකත් බලන්න ඇති කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ මම මගේ හොබි එක විදියට හදන මල්. තාම ඒවා හදන ගමන් තියෙන්නේ. ඉතින් වැඩ නැති වෙලාවට ඒවා හදනවා. මං එක නිකන් පෙන්නුවේ. මේ මම වැඩ කරන්න පටන් ගත්තා. අපේ පූස් පැටව් දෙන්න එහා පැත්තේ ඉඳගෙන සෙල්ලම් කරනවා. මට කරදර කරා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මට කරදර කරා. එයාලා සැරින් සැරේ ඇවිල්ලා. මම පාඩම් කරන්න ගත්ත හරියටම 7:46ට. ඉතින් වෙනද වගේ මම්මගේ to do list එකෙන් අද වැඩ කරන්න තියෙන ඒවා ටික බලාගත්තා. මම මට කරන්න තියෙන වැඩේ ලියලා ඊට ඉස්සරහින් වරහණක් දාගන්නවා. මං මේ වැඩේ කරාට පස්සේ ඒකට හරියක් දාලා මාක් කරගන්නවා. එතකොට මට තව වැඩ කරන්න ආස හිතෙනවා. වැඩ කරන්න ගත්තට මොකද උදේ ඉඳන් වහිනවා. ටිකක් වහිනවා, ආයෙ පායනවා. මාරම රස්නයක් ඒ වගේම තියෙන්නේ. කොහොම හරි මම මගේ වැඩ ටික දවල් වෙලාව ඇතුළත කරගෙන දැන් අපි පාඩම් කරන්න තමයි යන්නේ. ඔයාලත් මාත් එක්ක මේ 30 day challenge එක කරන කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා මොනවා හරි දෙයක් මගේ මේ වීඩියෝස් වලින් බලලා ගන්නවා නම් මට ඒක ගොඩාක් සතුටුයි. මම මුලින්ම කරන්නේ මං ඊයේ පාඩම් කරපු vocabulary ටික මට අමතක වෙන නිසා ආයෙම ඒක මතක් කරගන්න පොඩ්ඩක් සද්දෙට කියවන්න තමයි හදන්නේ. ඉතින් මම මේ කරන්නේ මං පාඩම් කරපු vocabulary ටික සද්දෙන් ප්‍රොනවුන්ස් කරලා ඒවා මතක තියාගන්න තමයි බලන්නේ. මම සාමාන්‍යයෙන් වචනයක් මතක තියාගන්නේ ඒ වචනේ vocabulary ඩික්ෂනරි එකෙන් බලලා ඒක ඊට පස්සේ Google එකට දාලා Google Translate දාලා ඒකෙන් ඉමේජ් වලට යනවා. එතකොට අපිට ඒ වචනේ ගැන අදහසක් ඔළුවට දාගන්න පුළුවන් හොඳටම. Greet. Greet. අපි දන්නේ නැති වචනයක් හම්බුනාට පස්සේ ඒක Google කරලා බලනවා නම් හොඳයි. බලලා ඒකේ ඉමේජ් එකක් බැලුවට පස්සේ අපේ ඔළුවට හොඳට යනවා ඒ ඉමේජ් එකේ අදහස. එතකොට අපිට ගොඩක් වෙලාවට අපි පොඩි කාලේ ඉඳන් රූප වලින් මතක තියාගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. මට නම් සාමාන්‍යයෙන් එකපාරට ඉංග්‍රීසි වචනයක් බලාගත්තාම කවදාවත් අහලා නැති එකක් අර ගොඩක් ඉක්මනට ඔළුවට යනවා. ඒකත් එක්කම පින්තූරයක් ඔළුවට දාගත්තා. ඉතින් මෙන්න මේ විදියට අපේ ඕනම වචනයක් 3-4 පාරක් අපිට පෙනෙද්දි සහ ඇහෙද්දි අපේ ඔළුවට හොඳට යනවා. අපිට ධාරණය කරගන්න පුළුවන්. එතකොට අපි හිමින් හිමින් මේ වචන එදිනෙදා භාවිතයට ගත්තාම ඒ වචන අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මම මේ වචන මතකෙන් ආයෙම ලියන්න ගත්තා. ඒ ලියලා ඊට පස්සේ තමයි මං අද දවසට අදාළ vocabulary 10 පාඩම් කරන්න පටන් ගත්තේ. ඇත්තටම මට දැන් මෙහෙම වෙලා තියෙන්නේ මෙච්චර අමාරුවෙන් මට ඉංග්‍රීසි ටික හදාගන්න වෙලා තියෙන්නේ. අපි ගියේ ගමේ ඉස්කෝලවලට ඒ වගේ ඉංග්‍රීසි වල අවශ්‍යතාවය අපිට ලොකුවට කිව්වේ නැහැ. පෙන්නලා දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා යුනිවර්සිටි ආවම අපිට ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙන ගනිද්දි සහ අපි රැකියාවක් කරන්න යද්දි එතෙන්ට ඉංග්‍රීසි වල අවශ්‍යතාවය නිසා ගොඩක් මහන්සි වෙලා අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඔයාලා ලොකු වෙනකම් ඉන්න එපා. ඔයාලා ඉස්කෝලේ යන වයසේදීම ඔයාලගේ ඉංග්‍රීසි ටික හදාගන්න ඕන තරම් YouTube channel එහෙම තියෙනවා. ඒව බලලා ඔයාලා ස්ටඩි කරන්න. Okay, listen to popular English songs. මෙන්න මේ සින්දු ටික අහලා බලන්න මාරම ලස්සනයි. මම මේ සින්දු ටිකට මාරම ආසයි.
I was a ghost, I was alone. Given the throne, I didn't know. හරි නැටුව ඇති. ඒක අහන ගමන් මම මෙන්න මෙහෙම මගේ වචන ටික පාඩම් කරන්න ගත්තා. ඊට පස්සේ අද මට තියෙනවා ෆිල්ම් එකක් බලන්න. ඉතින් උදේ ඉඳන් වහිනවා. දැනුත් ගොරව වහින නිසා මට ෆිල්ම් එක නම් බලන්න වෙන්නේ නැහැ. මම යන්තම් පායපු ගමන් තමයි මගේ මේ වීඩියෝ එකත් කරන්න ගත්තේ. ෆිල්ම් එක මම ආයෙම අද රෑ හෝ හෙට අනිවාර්යයෙන්ම බලලා ඉවර කරගන්නවා. ඔයාලත් බලන්න. බලලා ඔයාලා අර මං කලින් දාපු වීඩියෝ එකේ තිබ්බ ෆිල්ම් එක බැලුවද? කවුරු හරි බැලුවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මට මේ වගේ අමාරුම වැඩේ තමයි වචන පාඩම් කරන එක. ඉතින් මම ඒ අලුතෙන් ඉගෙන ගන්න වචනවලට මම්ම තනියම වාක්‍ය හදා මේ පාඩම් කරනවා. අම්මෝ ආවා, මෙන්න මෙයා ආවා. මෙයාලා මට පුදුම වදයක් දෙන්නේ. මෙයාලගේ අම්මා කෑම ඉල්ලගෙන ආවා. ඊට පස්සේ මම මෙයාලගේ අම්මට කෑම දුන්නා. ඊට පස්සේ යා මෙහෙ නැවතුණා. නැවතිලා සතියකින් විතර මෙන්න මේ පෝස් බබාලා දැම්මා. දැන් 3 දෙනෙක් ඉන්නවා. හරිම දඟයි. හැබැයි ෂොක් අනේ. හැබැයි ඉතින් දැන් මට මෙහෙන් යද්දි මෙන්න මෙයාලවත් අරගෙන තමයි යන්න වෙන්නේ. ලකු වගකීමක්. මට හිතා ගන්න බෑ ඇත්තටම මෙච්චර අහිංසක සත්තු පාරේ දාලා යන්නේ කොහොමද කියලා. ගොඩාක් අය පැටව හම්බුණාට පස්සේ සමහර වෙලාවට අම්මත් එක්කම පැටව පාරේ දාලා යනවා. එහෙම කරන්න එපා පව් ඔයාලා. මේ පොත තමයි මම මේ දවස් ටිකේ පාවිච්චි කරන ඩික්ෂනරි එක. මේක මාරම වටිනවා සහ මේකේ තියෙන වචන අර අනිත් ඩික්ෂනරි එකේ මට හම්බුන්නේ නැති වචනක් තියෙනවා. හැබැයි මේකේ සිංහල වචනත් සමහර ඒවා තේරෙන්නේ නැති ඒවා තියෙනවා. මම ඒවා බලාගන්නෙත් මේ Google search කරලා අපිට දැන් පාවිච්චි කරන සිංහල වචනේ හොයාගන්න පුළුවන්. කොහොම හරි මෙහෙම වචන පාඩම් කරන එක තමයි ගොඩාක් වැදගත්. ඔයාලත් අනිවාර්යයෙන්ම වචන පාඩම් කරන්න ගන්න. මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා යාළුවනේ මට මේ වීඩියෝ එකේ සහ මම පාද 30 day challenge එකේ දෙවෙනි දවසේ කරගන්න පුළුවන් උනේ වචන පාඩම් කරන එකයි. අපි කලින් දවසේ කරපු දේවල් ආවර්ජනය කරගන්න එකයි සහ සින්දු අහන එකයි. ඒ ටික විතරයි. මොකද හොඳටම ගොරවනවා. ඊට පස්සේ මම පාඩම් කරන එක නැවැත්තුවා. ආයෙ මම 3 වෙනි දවසෙන් ඒ ටිකටත් එක්ක හරියන්න පාඩම් කරනවා. මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මාව subscribe කරන්න. ඊළඟ දවසෙන් හම්බෙමු.